ස්වයන් රැකියා අදහසක් විදිහට මම අද ඔයාලට කියලා දෙන්න ලෑස්ති මෙට්ට කවරයක් මහගන්නේ කොහොමද කියලා. මෙන්න මේ මැටීරියල් එකෙන් මම ඔයාලට මෙට්ට කවරයක් මහන්න කියලා දෙන්න තමයි සූදානම්. අපි බලමු කොහොමද මෙට්ට කවරේ මහන්නේ කියලා. අපි හිතමු මේ තියෙන්නේ මෙට්ටය කියලා. එතකොට මෙට්ටේ මේ දිග පැත්ත. මේ තියෙන්නේ පළල. එතකොට මෙට්ටේ මහතක් කියලා එකක් තියෙනවනේ. මේ මහත කියලා හිතන්නකෝ. එතකොට අපි මැන ගන්න ඕන මෙතන ඉඳන් මෙතෙන්න දිග කොච්චරද? මම මහන්න ලෑස්ති 6යි 6 ඇඳකට මෙට්ට කවරයක්. එතකොට 6යි 6 කියන්නේ 12ක් 6 72යි. එතකොට මේකේ 72ක් පළලයි 72ක් උසයි. මෙට්ටේ මහත තියෙනවා අඟල් 7ක්. මැහුම් ආසි අපි එකතු කරනවා මේකට අඟල් 1යි මේකට අඟල් 1යි මේකට අඟල් 1යි. එතකොට අපි කපා ගන්න විදිහ බලමු. 72යි 72යි. ඉතුරු මේ එකක් එකතු කරලා තියෙන්නේ මැහුම් ආසි. එතකොට 73ක් පළල 73ක් දිග. මේ වගේ කොටු කපා ගන්නවා දෙකක්. මේ වගේ කොටු දෙකක් කපා ගන්නවා. ඊට පස්සේ මේ අඟල් 7ට තව අඟල් එකක් එකතු කරපුවාම අඟල් 8යි. අඟල් 8 ඒ කියන්නේ අඟල් 8 පළල. මෙතන නම් මෙතෙන්ට අඟල් 8යි. මේකේ දිග. මේ දිග තීරණය වෙන්නේ මේ වටේටම අපි අල්ලන්න ඕන. මේ පටිය. එතකොට තමයි මෙට්ට කවරේ නිර්මාණය වෙන්නේ. එතකොට මේ පටිය දිගට කපා ගන්න ඕන. ඒ කියන්නේ මෙතන 73යි, මෙතන 73යි, මෙතන 73යි, මෙතන 73යි. 73 ඒවා 4ක්. මේක වටට අපි අල්ලගන්න එපයි. ඊට පස්සේ අපි ෂිපර් එක අල්ලන්න ඕන මෙතන ඉඳන් මෙතෙන්ද. මම ෂිපර් එක අල්ලන්නේ හරියටම මෙතන ඉඳන් මෙතෙන්ද අල්ලන්නේ නැහැ. අරගන්න ලේසි විදිහට මෙන්න මේ හරියෙන් විතර පටන් ගන්නවා. අඟල් 5 ටිකක් මේ පැත්තට වෙන්න මෙතන ඉඳන් මෙතෙන් තමයි මම ෂිපර් එක අල්ලගන්නේ. එතකොට මේ කොටස මැනලා අරගෙන ඒකට වෙනම ෂිපර් එක අල්ලගන්න ඕන. මුලින්ම ෂිපර් එක අල්ලගන්නවා. කොලේ ගණන් හදලා පෙන්නපු ආකාරයට 73ක් දිග 73ක් පළල කොටු දෙකක් මම මෙන්න මේ විදිහට මැනලා කපා ගත්තා. ඊට පස්සේ අඟල් 8ක් පළල දිග පටියක් මේකෙන්ම කපලා ගත්තා. ඊට පස්සේ අපි බලමු මේ ටික එකතු කරලා කොහොමද මෙට්ට කවරේ නිර්මාණය වෙන්නේ කියලා. 73 පළල දිග තියෙන කොටු දෙකක් කපා ගත්තා මේ දෙක. ඊට පස්සේ මම පටියක් කපා ගත්තා ෂිපර් එක අල්ලන්න. ඒක 73ට දෙපැත්තට පහ ගානේ දාලා 10යි 73යි 10යි 83යි 83ට මේ වගේ දිග පටියක් කපා ගත්තා. මේකට තමයි ෂිපර් එක අල්ලන්නේ. එතකොට මෙන්න මේ විදිහට මේ ෂිපර් එක මැදට එන්න එපයි. ඒ නිසා මේකත් හරියට දෙකට මැදින් පලා ගන්නවා. මගේ මෙට්ටේ සයිස් එකම නෙමෙයි ඔයාලගේ මෙට්ට තියෙන්න පුළුවන්. ඒ නිසා ඔයාලගේ මෙට්ටේ හරියටම සයිස් එක බලලා ඒ විදිහට ගන්න. තේරෙන්නේ නැති තැන් තියෙනවා නම් මගෙන් අහන්න මම ඒවට උදව් කරන්නම්. මේක ඇත්තට මේව කරගන්නවා. මේ තියෙන්නේ හැම වෙන් කරගත්ත දෙක. මේකට තමයි දැන් ෂිපර් එක අල්ලන්නේ. මෙන්න මේ විදිහට. ෂිපර් වෙනම හෙඩ් වෙනම තමයි ගන්න තියෙන්නේ. ඉතින් ෂිපර් හෙඩ් එක දාගෙන ඉන්න ඕන මහන්න කලින් මේක දාන්නේ මෙන්න මේ වගේ චුට්ටක් මේ විදිහට ඕපන් කරගන්නවා. ඊට පස්සේ මේ ෂිපර් හෙඩ් එක දානවා මෙන්න මේ විදිහට. එක පැත්තකින් දාලා අනිත් පැත්තත් මේ විදිහට දාලා මෙන්න මේ විදිහට මේව කරගන්නවා. අපි බලමු ෂිපර් එක මහගන්නේ කොහොමද කියලා. මේ පටියේ හොඳ පිටට මේ ෂිපර් එක තියෙනවා. හොඳ පිටට තියෙනවා. ඊට පස්සේ මේ රෙදි කෑල්ල මෙන්න මේ විදිහට නමනවා. එකපාරක් නමලා තව පාරක් නමලා දිගට මැෂින් එකේ ගහගෙන යනවා. නමලා ගහපුවාම ඕක කරන්න අවශ්‍යත් නැහැ. හයිය හොඳයි පැවැත්ම හොඳයි. ඒ නිසා තමයි ඒක නමලා ගහන්නේ. ඔයාලට පුළුවන් ඒ විදිහට ගහන්න. මේ විදිහට මහගෙන ගිහිල්ලා හොඳ පිට හරවලා ආයෙත් උඩින් අවුට්ලයින් එකක් ගහන්න ඕනේ. එතකොට තවත් ශක්තිමත් භාවය වැඩි. මේ මහපුවම මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ. මේක උඩින් ආයෙත් අවුට්ලයින් එකක් ගහගෙන යනවා. එතකොට තමයි ශක්තිමත් භාවය වැඩි. ඊට පස්සේ මේ පැත්ත අනිත් පැත්තට තියලා ඉතුරු කටි අරගෙන හොඳ පිට තියලා මෙන්න මේ විදිහට අල්ලගෙන යනවා. එතකොට ෂිපර් එක හරි. දෙපැත්තටම ෂිපර් එක ඇල්ලුවාට පස්සේ මෙහෙම තමයි තියෙන්නේ. මෙතනින් ඕපන් එක තියෙනවා. මේ දෙපැත්තේ පළු දෙක තියෙනවා. මේ පැත්තේ ෂිපර් එක. එතකොට අර ඉතුරු පටිය තියෙනවනේ. ඒ පටිය මේකට ජොයින් කරනවා. ඊට පස්සේ එක පැත්තක් මෙන්න මේක මෙතෙන් ජොයින් කරනවා.
ඒකත් හොඳ පිට තියලා එක පාරක් නමලා තව පාරක් නමලා හොඳට ටැග් කරලා මහ ගන්නවා. ඊට පස්සේ මේ කෙලවර එක පැත්තෙන් මහගෙන යනවා. අනිත් කෙලවර මේක වටවට මහගෙන යනවා. පස්සේ මෙතනින් ආයෙ අපි ගහ ගන්න ඕන අවුට්ලයින්. දෙපැත්තෙම ගහ ගන්න ඕන. දෙපැත්තටම අවුට්ලයින්. එතකොට සවි ශක්තිමත් බව වැඩි. ඉතින් ඔයාලට තව දෙයක් කියන්න ඕන මේ මෙට්ට කවර මහද්දී මේ මැටීරියල් තෝරා ගැනීමේදී රුපියල් 200ට 250ට වගේ මැටීරියල් තියෙනවා යාරයක්. එතකොට ඒකේ 90 පල්ල තමයි ඉන්නේ මේවා. ඒක සායන් යනවා. ඒ මැටීරියල් එක හොඳ නැහැ. එතකොට කස්ටමර් කෙනෙකුට දීලා වරලා එකපාරයි දෙන්න පුළුවන් නේ ආය බිස්නස් එන්නේ නැහැ. ඒ නිසා හොඳ මැටීරියල් එකක් තෝරා ගන්න ඕන. එතකොට තමයි බිස්නස් වැඩි වෙන්නේ. හොඳ මැටීරියල් එකක් තෝරාගෙන ව්‍යාපාර අවස්ථාවක් කරගන්න එක්කෙනෙක් හරි මේකෙන් ප්‍රයෝජනයක් අරගෙන ස්වයං රැකියාවක් විදිහට කරගෙන යනවා නම් ඒක තමයි මගේ සතුට. ඉතින් දැන් තියෙන්නේ මේ අර ලොකුවට කපාගත්ත කොටු දෙක. මේ කොටු දෙකේ මේක පැත්තකට අපි ෂිපර් එක අල්ලන්නේ. ඉතින් මහගන්න මේ අරගන්න ප්ලේස් විදිහට තමයි අපි අල්ලන්නේ. එතකොට අඟල් 5ක් විතරනේ කිව්වේ අපි. ඒ හින්දා මෙතන ඉඳන් අඟල් 5ක් විතර මේ විදිහට කොටුවට අල්ලගෙන යනවා මේ ෂිපර් එක. මෙන්න මේ විදිහට. මේක අල්ලන්නෙත් මෙන්න මේ විදිහට එක පාරක් නමලා තව පාරක් නමනවා. මේ කොටු කන ගන්න හැටි බලන්න. පැක් කරන්න ඕන. ඊට පස්සේ ඉදිකට ඇතුළට වෙන්න ගහලා මේක මේ විදිහට හරව ගන්නවා මේ කොටු තැනින්. මේකත් මෙන්න මේ විදිහට නමලා මහනවා මෙතන ටැග් කර ගන්න ඕන. මම හිතනවා ඔයාලට තේරෙනවා ඇති කියලා. මේ ෂිපර් එක මෙතෙන් එනකන් ඉවර වෙනකම්ම මේක ලස්සනට මහ ගන්නවා. ඊට පස්සේ අනිත් පළුව අරගෙන අපි කොටු දෙකක් කපා ගත්තානේ. ඉතුරු කොටුවත් අරගෙන ගානටම මේ ගත්ත දුරෙන්ම මේ ගාන තියලා මේ ෂිපර් එකේ අනිත් පැත්තට මේ ටික අල්ලගෙන යනවා. මෙන්න මේ විදිහට. ඔන්න මෙට්ට කවරේ මහලා ඉවරයි. ඉතින් ඔයාලත් මහලා මට කැමති නම් විතරක් කමෙන්ට් එකක් විදිහට දාන්න ප්‍රයෝජනවත් වුණාද වීඩියෝ එක කියලා. ඉතින් හැමෝටම ගොඩක් ස්තුතියි.